මෙවර ලෝකුසලාන් තරගාවලේ සුපිරි 8 දිනාගේ වටේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. පළමුවෙන් කාසිය වාසි දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරා. ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු බලයනේ ඉදිරියෙන් නොසිතූ අයුරින් දුර්වල විය. එංගලන්ත ඉනිම පන්දු අර 20 අවසානයේ කඩලු 9ක් දවාගෙන ලකුණු 146කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්න සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි සිංහ පෝතකින් සුපුරුදු රිද්මෙන් කඩලු එක පිට එක බිඳ වැටි එංගලන්ත කණ්ඩායම ඉදිරියේ අසාර්ථක වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයින් කියලා සිතාගෙන හිටපු මුල් පෙළ පිතිකරුවන් සියල්ලන්ම පවර් ප්ලේ එක තුලම දැවී ගියා. මුල් පෙළ පමණක් නොව මැද පෙළ පිතිකරුවනුත් පල්ලේ කැලේ පිටියට එක්කු ක්‍රීඩාලුවලින්ට හොඳ පෙරහැරක් පෙන්විය. පොඩි කණ්ඩායම් වලට එරෙහිව තරඟ ජයගෙන සුපිරි 8 දිනාගේ වටේට ඇවිත් ප්‍රබල කණ්ඩායම් ඉදිරියේ අන්ත පරාජයන් වලට ලක්වීමට ලාංකික ක්‍රීඩකයින්ට සිදු වී ඇත. ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය සිංහ පෝතකින් පන්දු වාර 16 පන්දු 4ක් තුල සියල්ලන් දැවී රැස් කරේ ලකුණු 95ක් පමණයි. අද දිනේ ශ්‍රී ලංකා පන්දු බලයනිය එංගලන්ත කණ්ඩායමට හිසරදයක් වෙමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණත් ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු රිද්මෙන් පෙරහැර යන්න ආසේ එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක විය. මේ පාර සුද්දොන්න පරාජය කරලා අපේ කොල්ලෝ කප් එක ගෙනේවි කියලා හිතාගෙන පල්ලේ කැලේ පිටියට එක්කු ක්‍රීඩාලුවලින්ට දැක ගැනීමට ලැබුණේ මීට ටික කලකට පෙර සිටිය ලොන්තයින්වමයි. ලෝකුසලාන් තරගාවලියට පෙර එංගලන්තය හමුවේ 1 දින හා 20 තරගාවලි දෙකම පරාජය වුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුසලාන බලාපොරොත්තු බිඳහෙළමින් මේ තරගයත් පරාජය විය. අද තරගය අවසන් වී පැවැත් වූ මාධ්‍ය හමුවේදී එංගලන්ත කණ්ඩායමේ නායක හැරි බ්‍රූක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සායම සෝදා හැරියා කිව්වොත් මම නිවැරදි. ඔහු මාධ්‍ය හමුවේදී මෙසේ ප්‍රකාශයක් කර සිටියා. මගේ ක්‍රිකට් දිවියේ මම ක්‍රීඩා කරපු පහසුම තරගය මෙම තරගයයි. අපි දැක්ක ලෝකුසලාන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ හා මැද පෙළ පිතිකරුවන් හොඳින් ලකුණු අතරට පැමිණියා. අපිත් හිතුවේ අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අපිට හොඳ තරගයක් ලබා දෙවි කියලා. ඒත් ඔවුන් අපි බලාපොරොත්තු වුණු අයුරින් ක්‍රීඩා කරේ නෑ. ඔවුන්ගේ කණ්ඩායමේ සිටිනවලු හැමදාම අර්ධ ශතක සහ ශතක රැස් කරන ක්‍රීඩකයින්. නමුත් මම නම් එහෙම ක්‍රීඩකයින් ඔවුන්ගේ කණ්ඩායමේ දුටුවේ නෑ. යනුවෙන් ඔහු සිනාසෙමින් කියා සිටියා. එංගලන්තයේ හමුවේ මීට පෙර ප්‍රබල තරගාවලි පරාජයක් ලබාගත් නිසා මේ තරගයේදීවත් හොඳින් ක්‍රීඩා කර තරගයේ ජයග්‍රහණය කරයි කියලා කණ්ඩායම ගැන බලාපොරොත්තු තියාගෙන සිටින්න නැති ගොඩක් රසිකයින්. ඔවුන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ කපේට Tamanගේ වැරදි අඩුපාඩු හදාගෙන නැගිටින කණ්ඩායමක් නම් නොවේ ශ්‍රී ලංකා කණ්ඩායම.